පූජනීයත්වයෙන් සැලකුවෙමු. ආශිර්වාදයක් කොට සැලකුවෙමු. දෙවියන් වෙනුවෙන් මෙන්ම අදෘශ්‍යමාන බලවේග වෙනුවෙන්ද පුද සත්කාර කළෙමු. නමුත් දැන් අප ආහාර සමග මරණය අනුභව කරමින් සිටෙමු. එය ජලයේ සැඟවෙමින් තිබේ. වාතය හරහා ගමන් කරමින් අපගේ පෙනහළු තුළට ඇතුළු වී අප තුවාල කරමින් සිටේ. මේ මොහොතේත් ගර්භාෂ නාල හරහා සිරුරු තුළ මරණය තැන්පත් කරමින් සිටී. අපගේ දරුවන්ගේ සිහින පැඳ තමා අපි නොදකින යුද්ධයකින් අපට අපව අහිමි කරමින් සිටේ. අපිම නිර්මාණය කරමින් ව්‍යාප්ත කළදේ දැන් අපව කුරිරු ලෙස පිළිගනිමින් සිටේ. ප්ලාස්ටික් වලින් පිරුණු උතරයන් සහිතව අපි මිය යමින් සිටිමු. ප්ලාස්ටික් ගංගා අසල යාඥා කරමින් වන්දනාමාන කරමින් සිටින විට පස අපගේ බීජ ප්‍රතික්ෂේප කරමින් සිටී. සාගරය අපගේ කෑදරකම ආපසු අපට ලබා දෙමින් සිටේ. අනාගතයේ නොව මේ දැන් මේ මොහොතේ අපව බිලිගනිමින් සිටේ. අපි මේ නිහඬතාවයෙන් නැගිටිමු. ජාති ආගම් හෝ දේශපාලන ලෙස අපි තවදුරටත් නොබෙදෙමු. එක හුස්මක්, එක ශරීරයක්, එක පොළවක් වෙනුවෙන් අපි එක හඬින් කතා කරමු. අපි ප්ලාස්ටික් සතුරා පලවා හරිමු. අපි නැවතත් සාධාරණ වෙමු. දළුලන්න ඉඩ දෙන්න. මේ අපගේ කාලයයි. මේ අපගේ පණිවිඩයයි. එක්වෙමු. ක්‍රියා කරමු. ප්ලාස්ටික් මගින් සිදුවන දූෂණය අවසන් කරමු.